හායි කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මං ගෙනාවේ ඔයාලා හැමෝම මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. මුලින්ම අපි පැක් එක හදාගෙන ඉමු. මේක හදාගන්න ඕනේ වෙන දේවල් ගොඩක් වෙලාවට ඔයාගේ ගෙදර තියෙන්නත් පුළුවන්. හරි එන්නකෝ. මම මොනවද දාන්න කියලා කියන්නම්. මේකට ඕන වෙනවා කෝපි කුඩු, තේ කොළ, කස්තුරි කහ මීපැණි. ඔන්න ඔය තුන තමයි ඕන වෙන්නේ. ඒ වගේම අපිට තව ඕන වෙනවා අම්මගේ කුස්සියේ තියෙන අලගෙඩියකුත්. දැනට කස්තුරි කහයි, මීපැණි, තේ කොළයි, කොෆි පවුඩරුයි දාලා හොඳට මෙන්න මේ විදියට මික්ස් කරගන්න ඕනේ. හොඳ ඝනකම් පේස්ට් එකක් එන විදියට. මම ඔයාට මේකත් මතක් කරන්නම්. ඇස් දෙක වටේ කළු වෙන්න මූලිකම හේතුව තමයි අපිට හරි නිින්දක් නැති වෙන එක. අපි හරි වෙලාවට නිදා ගන්න නැති එක. ඒ විතරක් නෙමෙයි ඇස් දෙක ගොඩක් වෙහෙසවනවා නම් ඒ කියන්නේ ගොඩක් වෙලා ඔයා ෆෝන් එක බලාගෙන ඉන්නවා නම් ඇස් දෙක කළු වෙන ඒකත් හේතුවක් වෙනවා. අඩුම තරමේ දවසට පැය 6ක 7ක වගේ කාලයක්වත් නිදා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒක ගොඩක් වෙහෙස වුණාම තමයි ඇස් වටේ කළු වෙන එක වැඩිපුර එන්නේ. දැන් අපි පැක් එක හදාගත්තා. මෙන්න මේ විදියට අලගෙඩියකුත් අපි ග්‍රේට් කරගන්න ඕනේ. අලගෙඩියේ පොත්ත අයින් කරලා ඉවර වෙලා අපි මේකෙන් අලපෙති 4ක් කපා ගන්න ඕනේ. ග්‍රේට් කරන එකෙන්ම ලේසියෙන් අපිට අලපෙති කපා ගන්න පුළුවන්. හීනියට කපා ගන්නවා නම් ගොඩක් හොඳයි. ගොඩක් මහත කරන්න එපා මේ පෙති. මේක ඔයා හැමදාම කළත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉක්මනටම රිසල්ට් එක ගන්න පුළුවන්. ඔයා හැමදාම නිදා ගන්න කලින් රැට මේක පාවිච්චි කරනවා නම්. දැන් යමු අපි මේ පැක් එක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලන්න. හැමදාම මම ඔයාට මතක් කරනනේ ඔයා මූණට මොකක් හරි කරන්න කලින් මූණේ තියෙන කුණු දූවිලි මේකප් වගේ දේවල් අයින් කරගන්න නිසා ඔයා හොඳට මූණ ෆේස් වොෂ් කරලා හරි ක්ලෙන්සර් කරලා හරි වොෂ් කරගන්න ඕනේ. වොෂ් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයාට අතින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි බ්‍රෂ් එකක් අරගෙන ඇස් වටේ මෙන්න මේ පැක් එක අයි මාස්ක් එක මේ විදියට හොඳට ඇප්ලයි කරගන්න. ඔයාට මේ පැක් එක ඇස් යට විතරක් නෙමෙයි මුළු ඇස් දෙක වටේම ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයාගේ ඇස් දෙක වටේ කළුයි නම් ඔයා ගොඩක් වයසට ගිහිල්ලා වගේ පෙනුමක් එන්න පුළුවන්. ඒ නිසා අපි ඇස් දෙක වටේ ඉක්මනටම කළු ගතිය නැති කරගමු. හරි. දැන් අපි පැක් එක ඇප්ලයි කරලා ඉවරයිනේ. දැන් අපි අර කපාගත්ත අලපෙති ටික මෙන්න මේ විදියට පැක් එකත් එක්ක ඇස් දෙක වටේ තියාගන්න ඕනේ. දැන් මම මෙතනදී පාවිච්චි කරන්නේ ඇස් දෙක යටට විතරයිනේ. ඔයාට මේ අලපෙතිත් මුළු ඇස් දෙක වටේම තියාගන්න පුළුවන්. මේක දාලා හරියටම පැය කාලක් විනාඩි 20ක් වගේ ඔයාගේ ඇස් දෙකේ තියාගන්න ඕනේ. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. අපි මේ ට්‍රීට්මන්ට් කරන්නේ අපේ ඇස් දෙක වටේ. ඒ කියන්නේ අපේ ඇස් දෙක වටේ තියෙන සම ගොඩාක් සියුම් තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා දැන් මේ ගාන හැම එකක්ම ඔයා මේක රිමූව් කරද්දි වගේ ඇස්වල හොඳට මසාජ් කරන්න යන්න එපා. අපි ඒක හරි සියුම්ම තමයි ඉවත් කරගන්න ඕනේ. බලන්න මේ පැක් එක අයින් කරද්දිම හොඳ රිසල්ට් එකක් හම්බෙනවා. ඔයත් මේක කරලා බලන්න. සතියක් වගේ කරන්න. ඔයාට සතියක් ඇතුළත හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාටත් දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න රිප්ලයි එකක් දෙන්න.